ඔයත් හිතන් ඉන්නේ O level ඉංග්‍රීසි වලට S එකක් ගත්තොත් ඇති කියලාද? එහෙම නැත්නම් තව ටිකක් මහන්සි වෙලා ABC වගේ සාමාර්ථයකට යනවා කියලාද? ඔයා දන්නවද? කඩෙට් ඔෆිස් හරි එහෙම නැත්නම් ගවර්න්මන්ට් නර්සින් හරි යනවා නම් අනිවාර්යයෙන්ම O level ඉංග්‍රීසි වලට C එකක් හරි තියෙන්න ඕනේ කියලා. හායි ළමයි, ඔන්න ඔයාලා හැමෝම Learn with Dula මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ O level ඉංග්‍රීසි විෂයට ගන්න සාමාර්ථය ඔයාගේ ජීවිතය වෙනස් කරන්නේ කොහොමද කියලා දෙන්න. එහෙනම් අපි දැන් යන් වීඩියෝ එකට. අද මම කතා කරන්න යන්නේ ඔයාලගේ ජීවිතේ තීරණාත්මක විභාගයක් ගැන. ඒ තමයි අපස සාමාන්‍ය පෙළ විභාගය. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය ගොඩක් වැදගත්. ගොඩක් ළමයි හිතන් ඉන්නවා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය නිකන් පාස් වුණොත් ඇති. නිකන් S එකක් දාගත්තොත් ඇති කියලා. හැබැයි ඔයාලා දන්නවද ඔයාලා ගන්න A, B, C සහ S කියන අකුරු මත ඔයාලගේ අනාගත ජීවිතයම, ඔයාලා ඉස්සරහට ගන්න ඉන්න සැලරි එක සහ ඔයාලගේ උසස් අධ්‍යාපනය තීරණය වෙනවා කියලා. දැන් අපි බලමු මේ එක එක රිසල්ට් එකට ඔයාට ලැබෙන අවස්ථා මොනවාද කියලා. මුලින්ම අපි බලමු ඉංග්‍රීසි විෂයට A හෝ B සාමාර්ථයක් ගත්තොත් ඔයාට ලැබෙන වාසි මොනවාද කියලා. ඔයාලා උසස් පෙළ ගණිත, විද්‍යාව, වාණිජ්‍ය වැනි විෂය ධාරා ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීමට බලාපොරොත්තු වෙනවා නම් ගොඩක් පාසල්වල ඉංග්‍රීසි විෂයට A සාමාර්ථයක් අනිවාර්යෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලා O level ඉංග්‍රීසි වලට A එකක් ගත්තොත් රජය මගින් පිරිනමන ජනාධිපති ශිෂ්‍යත්ව, වෙනත් රටවල් මගින් පිරිනමන බොහෝ ශිෂ්‍යත්ව සඳහා අයදුම් කරන්න ඔයාට ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ රැකියාවලදී හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනාට සාමාන්‍ය කෙනෙක්ට වඩා හොඳ පඩියකට යන්න, හොඳ සැලරි එකකට යන්න අවස්ථාව ලැබෙනවා. ඔයා මොකක් හරි ඉංග්‍රීසි සම්බන්ධය, කියන්නේ ඉංග්‍රීසි භාෂාවත් සමග ගනුදෙනු කරන්න තියෙන මොකක් හරි රැකියාවකට අයදුම් කරනවා නම් ඒ සම්මුඛ පරීක්ෂණයේදී ඔබත් සමග ඉන්න අනික් අයදුම්කරුවන්ගේ අයදුම් පත්‍රත් සමග සසඳලා ඔබට O level ඉංග්‍රීසි වලට A එකක් හෝ B එකක් තියෙනවා නම් එතනින් ඒ අය අතරින් ඔබව තෝරා ගැනීමට තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ නිසා O level ඉංග්‍රීසි වලට A එකක් හෝ B එකක් කියන්නේ ඔයාගේ ජීවිතේ අනාගත ආයෝජනයක්. ඊළඟට වැදගත් දේ, ඇයි අපි O level ඉංග්‍රීසි වලට C එකක්වත් ගන්න උත්සාහ කරන්න ඕනේ? පුතේ ගොඩක් රැකියාවලට O level ඉංග්‍රීසි වලට C එකක්වත් බලාපොරොත්තු වෙනවා. ඔයාලා දැකලා තියෙනවද රජයේ සමහර රැකියා සඳහා පළවන ගැසට් නිවේදනවල O level ඉංග්‍රීසි විෂයට C එකක් සම්මාන සාමාර්ථයක් අනිවාර්යයෙන්ම ඉල්ලනවා කියලා. මම ඔයාලට ඒ වගේ ගැසට් පත්‍ර ටිකක් පෙන්නන්නම්. මේ ගැසට් පත්‍ර ටික බලන්න. සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම. පාඨමාලාවට අදාළ අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් මොනවද කියලා බලමු. අපොස සාපෙළ සුදුසුකම්. සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව, ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි යන විෂයන් හතරට සම්මාන සාමාර්ථ සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6කින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම. ඔන්න ඉතින් ඔයාලා ගවර්න්මන්ට් නර්සින් යන බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම O level ඉංග්‍රීසි වලට C එකක් ඕනේ. අපි තව එකක් බලමු. මේක ශ්‍රී ලංකා යුද හමුදාවේ කඩෙට් නිලධාරී තනතුර, ඒ කියන්නේ කඩෙට් ඔෆිසර් සඳහා පළවෙච්ච ගැසට් පත්‍රය. අපි බලමු අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා. ඉල්ලන අධ්‍යාපන සුදුසුකම් තමයි අපොස සාපෙළ විභාගයෙන් හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පිළිගනු ලබන අපොස සාපෙළ විභාගය හා සමානව සලකනු ලබන ජාත්‍යන්තර විභාගයකින් දෙවරකට නොවැඩි වාර ගණනකදී ඉංග්‍රීසි විෂය. ඉංග්‍රීසි විෂය ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව ගණිතය හා සිංහල හෝ දෙමළ ඇතුළුව විෂයන් 6ක් සමත් වීම. ඒ කියන්නේ ඔයාලට කඩෙට් ඔෆිස් යනවා නම් අනිවාර්යයෙන්ම O level ඉංග්‍රීසි වලට C එකක්වත් ඕනේ. තව එක උදාහරණයක් බලමු. මේ තමයි කළමනාකාර සහකාර කියන තනතුරට අවශ්‍ය සුදුසුකම්. ඒ කියන්නේ එයාලා කළමනාකාර සහකාර කියන තනතුරට ඉල්ලන සුදුසුකම් මොනවද කියලා. අධ්‍යාපන සුදුසුකම් තමයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ, ගණිතය, ඉංග්‍රීසි භාෂාව යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථයන් සහිතව එක්වර විෂයන් 6කින් සමත්ව තිබීම. ඒ කියන්නේ ඔයාලා කළමනාකාර සහකාර යන බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒත් ඔයාලට O level ඉංග්‍රීසි වලට C එකක්වත් ඕනේ. මම උදාහරණයක් විදිහට ඔයාලට සිද්ධියක් කියන්නම්. මගේ යාළුවෙක් හිටියා. එයා උසස් පෙළ හොඳට සමත්. ඒ කියන්නේ උසස් පෙළ යාට හොඳ රිසල්ට් එකක් තියෙනවා.
ඒ නිසා එයා එයා ෆෝස් ඔෆිසර් ඇප්ලයි කරා. ඒ කියන්නේ එයා පොඩි කාලේ ඉඳන් ඔෆිසර් කෙනෙක් වෙන්න එයාට ආසාවකුත් තිබුණා. හැබැයි කනගාටුවට කරුණ තමයි එයාට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට තිබුණේ S එකක්. C එකක් තිබෙන්නේ නැහැ. ඒ නිසා එයාට එයාගේ සිහිනය බොඳ වෙනවා. එයා ෆෝස් ඔෆිසර් කෙනෙක් වෙන්න බැරි වෙනවා. ඉතින් ඔයාලට යම් යම් සිහින තියනවා නම් අනිවාර්යයෙන්ම මේ සිහිනවලට අවශ්‍ය වන සුදුසුකම් මොනවද කියලා දැම්ම හොයලා දැම්ම සපුර ගන්න. එහෙම නැත්නම් ඒ සිහිනේ අත ළඟට ඇවිල්ලා ඔයාලට ගිලිහෙන්න පුළුවන්. දැන් අපි බලමු සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට S එකක් ගත්තොත් මොකද වෙන්නේ කියලා. S එකක් තිබුණොත් ඔයාට බය නැතුව උසස් පෙළ කරන්න පුළුවන්. විශේෂයෙන්ම කලා අංශයෙන් හෝ සිංහල මාධ්‍ය වාණිජ විද්‍යාව වගේ විෂය ධාරා හදාරන්න ඔයාට S එකක් ප්‍රමාණවත්. ඒ වගේම ඔයාට ඉංග්‍රීසි වලට S එකක් තියෙනවා නම් යම්කිසි මට්ටමක රැකියාවක නියැලීමට ඒක සුදුසුකමක් වෙනවා. ඉංග්‍රීසි විෂය පාස්ද කියලා විතරක් බලන රැකියාව ඕන තරම් තියෙනවා. ඒ වගේ රැකියාවලට අයදුම් කරන්නත් ඔයාලට S එකකින් හැකියාව ලැබෙනවා. හැබැයි මතක තියාගන්න ඔයාලට දැනටමත් තියෙන S එකක් නම් ආය විභාගයේ අයදුම් කරලා ඒක ඔයාලට C එකක් බවට පත් කරගන්න පුළුවන්. ඒක ඔයාලගේ අනාගත ජීවිතයට වටිනවා. හොඳයි. යම් හේකින් ඉංග්‍රීසි විෂය ෆේල් වුණොත් මොකද වෙන්නේ? ජීවිතේ ඉවරයිද? කොහෙත්ම නැහැ. ඔයාලා ඉංග්‍රීසි විෂය ෆේල් නම් ඔයාලට ඒකටත් ඔප්ෂන්ස් තියෙනවා. NITA, VTA වගේ ආයතනවල NVQ level පාඨමාලා තියෙනවා. ඉංග්‍රීසි පාස් නැති අයටත් ඒවට අයදුම් කරන්න පුළුවන්. ඒකෙන් පාඨමාලා හදාරලා NVQ level 7 දක්වා යන්න පුළුවන්. අන්තිමට ඔයාලට උපාධියකුත් ගන්න පුළුවන්. අමතක කරන්න එපා ඔයාට ප්‍රයිවට් අයදුම්කරුවෙක් විදිහට ආය විභාගයේ ලියලා සම්මාන සාමාර්ථයක්, ඒ කියන්නේ C එකක් වුණත් ගන්න පුළුවන්. ඒ නිසා උත්සාහය අතාරින්න එපා. ඉතින් දුවේ පුතේ, ඔයාලා දැක්කනේ ඉංග්‍රීසි කියන්නේ නිකම් විෂයක් නෙවෙයි. ඒක ඔයාලගේ අනාගතේ දොරටු විවෘත කරන යතුරක්. ඒ නිසා පුළුවන් තරම් මහන්සි වෙලා හොඳ රිසල්ට් එකක් දාන්න බලන්න. ඒකක්ම ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මගේ 2026 ඉංග්‍රීසි පන්තිය මං ජනවාරි මාසේ පටන් ගන්නවා. 6 සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්න ළමයිට මගේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ග්‍රැමර් වගේම ස්පෝකන් දෙපැත්තම හදන ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට තමයි මම මේ පන්තිය පටන් ගන්න ඉන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ ඉංග්‍රීසි විෂය දැන් ඉන්න මට්ටමට වඩා ටිකක් වැඩි දියුණු කරගන්න කැමති නම්, මගෙත් එක්ක ඉගෙන ගන්න කැමති නම් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න. මම පන්තිය පිළිබඳ තොරතුරු ආට ලබා දෙන්නම්. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආයෙත් මේ වගේම වීඩියෝ එකකදී හමු වෙමු.